මුළු ලෝකයක් ඉස්සරහට පතාක යෝධයින් වගේ පේන ගස්කල් වලින් හැදිච්ච හදවත් ඇත්තවුන් වගේ ලෝකයක් ඉස්සරහා හැසිරෙන බහුතරයක් චරිත ගැහැණු මායම් ළඟ ඇඹරිලා මිරිකිලා බිමටම සමතලා වෙලා ගිය කතන්දර ඉතිහාස කතා පොත්වල කටින් කට පැතිරිලා එන ජනශ්‍රුතිවල පිරීලා ඉතිරිලා අද දවසේ රටේ ලෝකයේ ඕපාදූප ගැන හිත යෙදෙව්වොත් එහෙම ඒවා දෝරේ ගලනවා. ඒ අතින් බලනකොට ගැහැණු මායම් වලට අහුවෙන්නේ නැති උන් ඇත්තටම පිරිමිමද කියලා කල්පනාවට ආවොත් ඒකෙත් ඇති වැරැද්දක් කියන්න බෑ. හදබැඳි මම්පෙත දිගේ පියමන් කරන අපි අද දවසේ හක්කලං කරන්නේ අන්න ඒ වගේ ප්‍රතාපවත් මිනිස්සෙක්ව පුංචි යුවතියක් විසින් බොහෝම සරල මායාවක් උපයෝගී කරගෙන දමනය කළායයි කියවෙන සුන්දර බිම්කඩක් හොයාගෙන. තැන කොතනද යන්නේ කොහොමද කියලා කියන්න කලින් අර ඉතිහාස කතාව ඉස්සර වෙලාම කියලා ඉන්න එක හොඳයි කියලා හිතෙන නිසා අපි මේ ගමන යන ගමන්ම ඒ කතාවත් දැන කියා ගනිමු. කවුරුන් කොහොම කිව්වත් කාවන්තිස් රජතුමාගේ රජවාසලේ හිටිය කුමාරවරුන් දෙදෙනාගේ ඒ කියන්නේ දුටුගැමුණු සහ සද්ධාතිස්ස කුමාරවරු දෙදෙනාගේ හිත් ඇතුලේ එකිනෙකා ගැන ඒ හැටි ඇයි හොඳයියක් තිබුණා කියලා කියන්න අමාරු කරුණු කාරණා කිහිපයක්ම තියෙනවා. මේ දෙදෙනා අතර විටක එළියට පැනපු තවත් විටක හිත යට හැංගුණු සිහසුන කෙරේ ලෝභකමක් තරංගකාරී බවක් සහ ඒ හින්දම පුංචි අවිශ්වාසයක් රැඳිලා තිබුණා. සද්ධාතිස්ස කුමාරයාව කරපිටින් අරන් ගිහිල්ලා ඔහුගේ ජීවිතේ බේරලා දෙන්න සංඝයා වහන්සේලාට සිද්ධ වුණෙත් අන්න ඒ නිසයි. රාජකීය සම්ප්‍රදාය නිසා වයසින් අඩු සද්ධාතිස්ස කුමරුවන් දුටුගැමුණු කුමරුන්ට පෙරදුනත් එකිනෙකා අතර සිහසුනට ඇති සුදුසුකම් සඳහා තරඟයක් තිබුණා. සද්ධාතිස්ස කුමාරයා ඈත අම්පාර පැත්තට වෙලා ගොවිතැන් කර කර ඉද්දී දුටුගැමුණු කුමාරයා අති විශාල සංග්‍රාම මාලාවක් සිදු කොට එලාරයන් පරදවා රට එක්සේසත් කිරීම දුටුගැමුණු කුමරුන්ගේ හිස පැළඳි කිරීටය රැක දෙන්නට උදව්වක් වුණත් රාජකීය ඌෂ්ණයක් නැති බිසවක් සරණ පාවා ගැනීම කියන කාරණාව සියසුනාස්සේ හැංගිලා ඉන්න මකුණෙක් වගේ සැරින් සැරේ දුටුගැමුණු රජ්ජුරුවන්ගේ පශ්චාත් ප්‍රදේශය සපාකමින් තිබුණා. ඒ කාරණාවම දුටුගැමුණු කුමරුන්ගේ පුත්‍ර රත්නය වෙච්ච සාලිය කුමරුවන්ටත් අවාසියක් විදියට පෙළ ගැහෙමින් තියෙද්දී සාලිය කුමරුවන්ද රාජකීය ලේකට උරුමයක් නැති යුවතියක් සමග ආදවීම දුටුගැමුණු රජ්ජුරුවන්ගේ කෝපය ඉහවහා යවන්නට තරම් සමත් සිදුවීමක් වුණා. සද්ධාතිස්ස කුමරුවන්ගේ පාර්ශ්වයට එක ලකුණක් වැටෙද්දී සාලිය කුමරුවන්ගේ පාර්ශ්වයෙන් ලකුණු 10ක් කැපිලා ගියා. ඒ නිසාම සාලිය කුමරුවන් තම ජීවන සහකාරිය වෙච්ච අශෝක මාලාවත් කැන්දාගෙන මහා ඝන වනාන්තරය ඇතුලේ ලෝකයෙන් වහන් වෙන්න උත්සාහ කරද්දී දුටුගැමුණු පිය රජතුමා ඔවුන් දෙදෙනා මරා දමන්නට සොයමින් සිටියා. රජවාසලේ සෙබළුන් ඔවුන් දෙදෙනා සොයාගෙන මුළු සිරිලකම පීරද්දී සාලියත් අශෝක මාලාවනුත් සැඟවීගත් ස්ථානය ගැන ඔත්තුවක් දුටුගැමුණු රජුගේ දේශවන වැකුණා. ඔවුන් කුදලාගෙන එනු පිණිස රජතුමා සේනාවක් පිටත් කර හැරියත් ඒ මුළු සේනාවම අශෝක මාලාවන් දුටු සැනින් නකුට දෙපරන් දාස්සේ ගහගත්ත සුනක පෝතකයින් ලෙස හැකිලුනේ ඇගේ රූසපුව වගේම ඈ සතුව තිබුණු රාජකීයත්වයත් පරදවන හැසිරීම් රටාව දැකීමෙන්. ඔවුන් දෙදෙනා කුදලාගෙන යනවාට වඩා රජුගේ දෙපා ළඟ තම අසාර්ථකත්වය රජුට කියා පාන්නට තරම් මුළු සේනාවටම ධෛර්යයක් ලැබී තිබුණා. උන්ට බැරිදේ තමන් විසින් හෝ සිදු කරනු පිණිස දුටුගැමුණු රජතුමා සාලිය අශෝක මාලාවන්ගේ නවාතැන හොයාගෙන ගියත් සිදුවුණේ අනිකක්. තම ලේලියගේ රූසපුව සේම ඇගේ ධෛර්යයත් එඩිතර භාවයක් දුටු රජතුමා වික්ෂිප්ත වී ගියා. රජතුමා නවාතැන වෙත යන මොහොතේ සාලිය කුමරුවන් එතැන නොසිටි වගයි ජනශ්‍රුතිවල සඳහන් වෙන්නේ. මහා ඝන කැලෑවක ගල් ගෙවල් අතරේ සැඟවී ජීවිකේ අශෝක මාලාවන්ට රාජ භෝජනයක් වුණත් රජමැදුරේ ආහාර වට්ටෝරු අතර රස සොයන දුටුගැමුණු රජතුන්ට නොහොබිනා තරමේ වූ
විලඳ සහ මීපැණි බඳුනක් ඇය රජු වෙත ඉදිරිපත් කළා. එය පිළිගන්නට රජුගේ දෑත් එසවෙන අයුරු දුටු සේනාවන් විපිදෙසර වී යන්නට ඇති. ඒ විලඳ ආහාරය රජුගේ රසනහර සන්තර්පණය කරද්දී රජ්ජුරුවන්ගේ සිත මීපැණි දහරක්සේ දිය වී කලා ගියා. විලඳ අහුරක් පිළිගැන්වීමෙන් අශෝක මාලාවන් විසින් ප්‍රතාපවත් දුටුගැමුණු රජතුමන් දමනය කළ අන්න ඒ තැන තමයි අද අපේ ගමනාන්තය. දුර ඈත විල්පත්තු මහ කැලය මායිමේ ගස්සල් අතර සිරවුණු ඒ සුන්දර බිම්කඩ අද හැඳින්වෙන නාමය වෙන්නේ විලඳගොඩ. විලඳගොඩ ගිහින් දැකබලා ගන්න කතා කරන්න තියෙන කරුණු කාරණා බොහොමයි. නම විත්තියෙන් බුදුන් වැඳලා තෙරුවන් සරණ ගිහිල්ලා අලි ඇත්තු වගේම දිවිවග වලස්සුත් සත්තුන්ට බැඳපු තුවක්කුත් හොල්මන් කරන මේ බිමේ සංචාරය අපි මෙතනින් පටන් ගනිමු. රන්මසු උයනේ කහපාට මල් පිරිච්ච ගහක් උඩට බඩගාලා මල් කඩ කඩා හිටිය මාලාව දැකපු සාලිය එයත් එක්ක පටන් ගත්ත ඇයි හොඳයි මල්පල ගැන්නුනේ මේ බිමේදී. ඔවුන් දෙදෙනාගේ යුග දිවියේ මතු සමය ගත වුණේ මේ ඉසව්වේදී. අච්චර සැප සම්පත් පිරිච්ච රජමාලිගාව අතෑරලා දාලා සාලිය මේ කැලේට රිංගුවේ මොන හේකටද කියලා හිතුණත් මේ පරිසරය දැක්කට පස්සේ අපේ හිතේ කැකෑරිච්ච ඒ සිතිවිල්ල වෙනස් වුණා. සාලිය අශෝක මාලාව රජමැදුරට එක්කගෙන නොයා ඈව කැන්දාගෙන ඇවිත් තියෙන්නේ විහිබට සුරපුරයට බව මේ වැඩසටහන අවසන් වෙනතෙක්ම රැඳිලා හිටියොත් ඔබටත් තේරේවි. සාලිය අශෝක මාලාවන් ඔවුන්ගේ ඒ ආත්ම භාවයේදී ඔවුන් ලද ආයුෂ හමාර වීමත් සමගම මේ පොළොවේ කළ ඒ දිවිසැරිය නිමා කළත් මහී කාන්තාව ඇගේ දිවිසැරිය අද දක්වාම පවත්වාගෙන එනවා. මහී කාන්තාව සාලියත් අශෝක මාලාවනුත් දරාගෙන හිටිය කාලය පහුවෙලා දැන් වසර දහස් ගණනක්. ඒ කාලය ඇතුළේදී විශ්වයන් හැමදේම වගේ මේ බිම්කඩත් එක එක විප්‍රයෝගයන්ට අහුවෙලා වෙනස් වෙවී ආවා. ඉතින් සාලිය අශෝක මාලාවන්ගේ මතක සටහන්වල සුවඳ ඉවල්ලන ගමන්ම ඉතිහාසය විසින් මේ පොළොවේ කළ පෙරලියන්ගේ වික්‍රමයන් බලන්නට අපි අද දවසේ ඇවිත් ඉන්නේ විලඳගොඩ රජමහා විහාරයටයි. මේ ගත වෙන මොහොතේ ඉඳලා අපිට පහුවෙලා ගිය කාලය දිගේ ආපස්සට හැරිලා ගියොත් සතුට, ශෝකය, කේන්තිය, තුෂ්ණිම් භූතභාවය වගේම ශාන්තිය සහ ප්‍රේමාලංකාරය වගේ හැඟීම් රාශියක් අපිට අත්විඳ ගන්නට හැකි වේවි. අපි මේ රැඳිලා ඉන්නේ විලඳගොඩ රජමහා විහාරයේ සුන්දර ඒත් පුංචිම පුංචි බුද්ධ මන්දිරය අභියස. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පිළිසකර කිරීම වලට පස්සේ දැන් ඒ විහාරය පෞරාණික බව ඒ විදිහටම සුරැකිව තියාගෙන තව තවත් ලස්සන වෙලා. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කුටියේ දොරකොඩ ළඟටම වෙලා තමන්ටත් තමන්ගේ දරු දැරියන්ටත් පිළිසරණක් පතන්න කුරුළු කිරිල්ලියොත් පෙළඹෙන මේ විහාරයට ඉතිහාසයේ වැඩිම හානිය සිද්ධ වුණේ පසුගිය ත්‍රස්තවාදී කලබල කාලෙදී. හැබැයි ඒ ත්‍රස්තවාදීන් අතින් නම් නෙවෙයි. ඒ භීෂණය තමන්ගේ වාසියට හරවගත්ත අවස්ථාවාදීන් අතින්. ඔවුන් මේ විහාරේ දොර උළුවස්සට ගිනි තියලා බුද්ධ මන්දිරයේ බුදු පිළිමය කුඩු කරලා දාලා තිබුණේ සතාසී පාවාගේ සිත් සතන් වලටත් දැනෙන තිසරණය උන්ගේ හිත්වලට නොදැනෙන්න තරම් අදමෙව වෙලා හිටිය හින්දයි. විලඳගොඩ රජමහා විහාරයට ඒ නම ලැබුණේ අශෝක මාලාවන්ගේ විලඳ පළඟාන දුටුගැමුණු රජතුමා විසින් පිළිගත්තේ මේ බිමේ දිවීම නිසයි. හිතට දැනුණු පුංචි ලැජ්ජාවකට හරි මදි පුංචිකමකට හරි රජතුමා විසින් මේ ගොඩේ තියෙන විලඳ ප්‍රමාණයටම වෙහෙර විහාර වැව් අමුණු තනව පල්ලා පියහියදම් රජවාසලෙන් එවන්නම් කියලා සාලිය අශෝක මාලාවන්ට අණ කළා. මේ ගල් කුළු අතරේ ලියවිලා තියෙන සෙල්ලිපි ප්‍රමාණය 10කට අධිකයි. අපර බ්‍රාහ්මී අක්ෂර වලින් පුරාණ සිංහල භාෂාවෙන් පනගැන්විලා තිබුණු ඒ ලිපි අයත් වෙන්නේ ක්‍රිස්තු වර්ෂ 4 සහ 5 වෙනි සියවස් වලටයි. ඒ වයින් බොහෝමයක් වහරල මිදීමේ ලිපි එහෙමත් නැත්නම් අනිවාර්ය සේවයෙන් මිදීමේ ලිපි විදිහටයි හඳුන්වන්නේ.
රජවාසලෙන් අනිවාර්ය සේවයේ යෙදෙන්න නියම වෙච්ච අයගේ නියෝගය මේ විහාරේ කර්මාන්ත සිදු කළාට පස්සේ අහෝසි කළා. ඒ නිදහස් වීමේ සතුට ඔවුන් හිතේ දරාගෙන තියෙන්නේ තමන් විහාර කර්මාන්තයේදී රැස් කරගත්ත පින ලෝක සත්වයාටත් අනුමෝදන් කරලයි. රටය ගම සයල පවත රට වගේ ග්‍රාම නාමත් එක්ක වසබ මවරසල නකුලි වගේ පුද්ගල නාමයනුත් ඒවායේ සඳහන්. විහාරයට අයිති බිමේ උස් තැනක හදවලා තිබුණු මේ ස්තූපය අද පේන්නේ පස්කන්දක් විදිහට. ඒ ස්තූපයේ පාමුලට ගිහාම ඒ මැද්දෙන් පේන්න තියෙන වලහාරලා තියෙන්නේ තිසරණය වෙනුවට පන්සල් වෙහෙර විහාර තුලින් අපාගත වෙන්න පාරවල් හොයන මිනිස්සු. මේ වගේ තවත් ස්ථාන රැසක් මේ රූප රාමු අතරතුරේදී ඔබට ඉදිරියේදී දක ගන්නත් ලැබේවි. ගල් තලාවක හැදුණු පුංචි දිය පිරුණු පොකුණු වලට කියන්නේ ගල් කෙමි කියලා. ඒ වගේ ගල් කෙමි කිහිපයක්ම මේ ගල් තලාව මැත්තේ විසිරීලා තියෙනවා. සාලිය අශෝක මාලා යුගයෙන් පස්සේ මේ ප්‍රදේශය සංවර්ධනය වෙලා තියෙන්නේ විහාරයක් සහ ආරණ්‍ය සේනාසනයක් විදිහටයි. මේ බිමට පිවිසුම් ප්‍රදේශයේ වටා පිටාව විහාරස්ථානයක ලක්ෂණ පෙන්눔 කළත් වනාන්තරයේ ඇතුළට යනකොට වැඩිමනක් ලක්ෂණ රටාවල් පෙන්눔 කරන්නේ ආරණ්‍ය සේනාසනයක විදිහට. කටාරම් කැටයම් සලකුණු වෙච්ච ගල්ලෙන් විශාල සංඛ්‍යාවක් මේ අත විසිරීලා තියෙනවා. සමහර විටක මේ බිම එක්තරා යුගයකදී ආරණ්‍ය සේනාසනයක් විදිහට සංවර්ධනය වෙලා පහු කාලෙකදී විහාර බිමක් විදිහට පරිවර්තනය වෙලා තිබුණ වෙන්නත් පුළුවන්. සෙල්ලිපිවල මේ විහාරයේ ඒ දවස්වල හැඳින්වෙලා තියෙන්නේ විරන්දගොඩ පෙහෙර විදිහටයි. ඒ කොහොම වුණත් විලඳගොඩ විහාරයේ යට ගියාව ගැන හරියමන් විස්තරයක් හොයාගන්න පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තවමත් හරියමන් වෙහෙස මහන්සියක් අරගෙන නැති බව කැලේටත් පස්කන්දු වලටත් යට වෙලා ගිය නෂ්ටාවශේෂ වලින් විද්‍යාමාන වෙනවා. පොළවට යට වෙලා ගිය සමහර සාක්ෂි උදළු ගල් කටු වලින් හාරලා උඩට මතු කරගෙන සමහර මිනිස්සු මල්ලක දාගෙන අරන් ගිහින්. පරම්පරා ගණනාවක් පැවත ආජාතික සම්පත් දෙතුන් දෙනෙක්ගේ ඊනියා සුඛ විහරණය වෙනුවෙන් කඩදාසි කොළවලට බාල්දු වෙලා නැති වෙලා ගිහින්. මේ තැන්වල බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා තැන්පත් වෙලා තියෙන්නත් ඇති. ඒ ධාතුන් වහන්සේලාට මිලක් නියම නොවීම මත නිදන් හාරන්න වුන් ඒ ධාතුන් වහන්සේලා මේ කැලේටම විසිකරලා දාලා යන්නත් ඇති. බුදුන් වදාළ මගෙහි පියමනින්න වුන්ට අමිල වූ වස්තුවකට මරු අසංගේ හිඳිමින් සතර අපා මගෙහි පියමනින්න වුන්ට මිලක් නියම නොවීමේ අරුමය කෙතරම් බියජනකද. තුරුලතා අස්සෙන් හැරි හැරි කැලේ මැද්දෙන් යනකොට හමුවෙන එක එකක් ගල් කුළු කිසිවකත් මගහැර යාමට සිත් නොදෙන්නේ ඒවා මේ පරිසරය තුල මවාපා ඇති සොඳුරු රූ රටාවන් නිසයි. ආදරණීය හැඟීම් වලින් සිත් නිවාගත් වුන්ටත් ලෝකෝත්තර හැඟීම් වලින් සිත් නිවාගත් වුන්ටත් මේ පරිසරයේ ගැළපීම හරියට රන් රස එකිනෙක පෑහෙනවා වගේ. නොදැනුවත්කමකින් හෝ සාලිය අශෝක මාලාවන්ට මේ පරිසරය හමුවීමත් දැනුවත්කමකින් හෝ බවුන් වඩන යතිවරුන්ට මේ පරිසරය හමුවීමත් දෛවෝපගත ලාභයක් මිස අන් කවරක්ද. අපි මේ දැන් එළඹෙමින් ඉන්නේ සාලිය අශෝක මාලා ලෙන එලිපත්ත මත්තටයි.
සාලිය අශෝකමාලා ලෙන කියලා හඳුන්වන්නේ අලුත යුගදිවියටපත් සාලියටත් අශෝකමාලාවන්ටත් සෙවන දුන් සුන්දර සහ වාසනාවන්ත විමනයි. නුවර දොරටු වලින් පලා ගොස් කැලේ පීරා ඇවිත් හතිහලා හුස්මක් අරගෙන සැනසුම් සුසුමක් හෙලන්නට ඒ දෙපළට අවසරයක් දුන් මේ සෙවනට පැලක් ලෙනක් කියා කියන්නට කවරෙකුට නම් සිත් එළඹෙයිද? සිත නිවන සෙවන විමනක්මයි. අශෝකමාලාවන් ඇගේ ගෘහ කළමනාකරණය පිළිබඳ දැනුම මොනවට හසුරුවමින් මේලෙන මාලිගාවක් බවට පත් කරන්නට ඇති. දුටු කෙනෙහිම මරා දමන තරම කේන්තියකින් පුතනුවනුත් ලේලියත් සොයාගෙන ආපු දුටුගැමුණු රජුගේ හිත සැනකින් හැකිලී ගියෙත් අශෝකමාලාවන්ගේ විලඳ පැණි සංග්‍රහය එතැනම වාඩි වී පිළිගන්නට තරම් අසරණ භාවයට රජතුමා පත් වූයෙත් ඇහැසතුව තිබූ ඒ කෞශල්‍යතාවය නිසාමයි. පුරාණ ජනශ්‍රතිවලට අනුව අශෝකමාලාවන් ඉවුම් පිහුම් කරනේ අතිදක්ෂ යුවතියක්. කෙතරම් සරල දෙයකින් උනත් ඈ පිළියෙල කරන ආහාරයන් වල රසය රසනහර පිනා යන තරමේ එකක් වූ බවයි කියවෙන්නේ. සුභදාමි ක්‍රියාකාරකමුත් මනුෂ්‍යයාගේ ක්‍රියාකාරකමුත් එකිනෙක පැටලිලා කවුරුන් විසින් කළ දෙයක්ද කියලා හිතාගන්න බැරි තරමේ විශ්මිත පිහිටීමක් එහෙමත් නැතිනම් නිර්මාණයක් දකින්නයි අපි මේ යන්නේ. අඩි 60-70ක් උස යෝධ රවුම් බෝල කළුගලක් අල්ලක් තරමේ වපසරියකින් පිහිටි කළුගල ස්පර්ශ කරමින් සමබරතාවය රැකගෙන ඉන්න හැටි අපූරුයි. විස්මය ජනවන සුළුයි. මේ වගේම නිර්මාණයක් හත්තිකුච්චි විහාරයේ ගල් කුලක් මැත්තේ තියෙනවා දකින්න පුළුවන්. මේක සමහර අය ගල් උගුලක් කියලා හැඳින්වුවත් මේ තරම් සුවිසල් ගල් කුලක බර සමපාත කරන්න තියෙන අමාරුව දන්න අය එහෙම කියලා දිව පටලවා ගන්න මැලි වෙනවා. කවුරුත් මේ ගල් කුල හඳුන්වන්නේ බැලුම් ගල විදිහටයි. බැලුම් ගල් ಜಾති දෙකක් අපේ රටේ තියෙනවා. එක බැලුමක් අපේ අතීතයේ හිටපු මිනිස්සු දුර ඈත යමක් නිරීක්ෂණය කරන්න උඩට නැගලා බලපු ගල. අනෙක හුලම් පුම්බන බැලුම මේ රටට ආවට පස්සේ අපේ මිනිස්සු පිම්බුන බැලුමේ හැඩයත් එක්ක සංසන්දනය කරලා නම් තබාපු ගල. මේක සමහර විට ගලේ හැඩය නිසා බැලුම් ගල කීවා වෙන්න පුළුවන් උනත් අපේ ඉස්සර හිටපු ගල් වඩුවෝ මේ ගලේ උඩහිනුත් කටාරම් කොටලා තියෙන විදිහ දකිද්දි ඇත්තටම ඔත්තු බලන්න උඩට බඩගාපු බැලුම් ගලක් වෙන්නත් බැරිකමක් නෑ. ආයෙත් පාරක් සාලිය අශෝකමාලා දෙපළගේ නම කටු ගෑවෙන්නේ මේ සුන්දර වැවත් ඔවුන්ගේ නම් වලින්ම අභිෂේක වෙලා තියෙන හින්දයි. සමහර විට ඔවුන් දෙන්න මේ සුන්දර වැවේ සිහිල්දියෙන් ගත සන්තර්පණය කරගන්නත් ඇති. සාලිය අශෝකමාලාවන් පිළිබඳ මතක සුවඳ ඉවල්ලමින් තවමත් ඒ දියඹ මත පීදෙන රතුවන් පියුම් එය සෙනෙහස ගැන ලොවට හඬගා කියමින් ඉන්නවා වෙන්නත් ඇති. මේ රූපරාමු පෙළ නිමා වෙන්නට කලින් අප විසින් අද දවසේ මේ ආරණ්‍ය සෙනසුන තුලට වී හිඳ අනේක දුක් ගැහැට විඳිමින් නිවන් මඟ සොයන යතිවරුන් සිහිපත් කළ යුතුයමයි. චීවරයක් උර මත දරාගෙන වන වදින්නේ සියල්ලම අත්හරින්නට වුණත් පිටතින් ලැබෙන දන් කඳක් නොමැති හේයින් ලද දෙයක් උයා පිහාගෙන වේල සරි කරගන්න උන්වහන්සේලා මේ බිමට අද දවසේ ආරක්ෂකයින් වී සිටීම ගැන අපි උන්වහන්සේලාට নমස්කාර පූර්වක විය යුතුයමයි.